සාදරයෙන් පිළිගන්නවා හර්ෂණ දිසානායක අපේ YouTube channel එකට. ඉතින් අද අපි ඔයාලත් එක්ක share කරගන්න බලාපොරොත්තු වෙන්නේ අපේ day in life vlog එකක්. ඉතින් අද නිවාඩු දවසක් නෙමෙයි වැඩ දවසක්. ඇත්තටම අපි නිවාඩුවක් දැම්මා අද. මගේ birthday එක අද. ඒකින්ද ඉතින් ඔයාලට විශේෂ දෙයක් තියෙනවා අවසානයේදී කියන්න. ලස්සන දවසක් ඇත්තටම අද. අවසානයේදී කියන විශේෂ දේ අවසානයේදී බලමු. එතකන් අපිත් එක්ක සම්පූර්ණ වීඩියෝ එක බලන්න රැඳිලා ඉන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ලස්සන දවසක් ලස්සන දේවල් ගොඩක් අපි ගත කරා. ඉතින් මේ හැමදේම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මේ හදන්නේ. ඉතින් අද හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක නිසා මම උදේට කන්න කිරිබත් හැදුවා. ඉතින් අපි ෆින්ලන්ඩ් වල හිටියට අපි ලංකාවේ ඉන්නකොට සෙලිබ්‍රේට් කරපු අපේ ජීවිතවල විශේෂ දවස් අපි මෙහෙදිත් ඒ විදිහටම පොඩියට හරි සෙලිබ්‍රේට් කරනවා. ඉතින් අදත් අපිට විශේෂ දවසක්. ඒ නිසා මම හිතුවා උදේම කිරිබත් හදලම දවස පටන් ගත්තත් හොඳයි කියලා. අපි ඔන්න මේ එළියට ආවා මේ අද ස්නෝ කරනවා. අද නියම ඇත්තට මේ බලාගෙන හිටියේ මේක එනකන් මේ කියන්නේ මේ සීසන් එකටම අද තමයි මෙච්චර ස්නෝ කරේ. ඉතින් මොකද වෙන සැරවල ඔක්තෝබර් විතරේට පටන් ගන්නවා ස්නෝ කරන්න. අද මේ සැරේ දැන් මේ නොවැම්බර් අද 20 නේ. අද තමයි හරියට ස්නෝ කරේ මේ සැරේ. අද සතියකට කලින් මේ ස්නෝ වැටුණා ඒනට නැති වෙලා තිබිලා ආයි දැන් අද තමයි උදේ ඉඳන් හවස වෙනකම් එක දිගටම ස්නෝ කරනවා. ඉතින් මේ දැන් තමයි අපිත් එළියට ආවේ. වාහනේම සුද්ධ කරගන්න වෙනවා මේ. වාහනේ ස්ටේජ් එකේ ලොකු ගොඩක් බැඳිලත් නැහැ නැත්නම් මේ වාහනේ සුද්ධ කරගෙන ඉමු ඉස්සෙල්ලා. ඉතින් ඔන්න අපි ඉස්සෙල්ලාම ආව ලීඩ් එකට. මොකද ගෙදරට අවශ්‍ය කරන බඩු අපි ගොඩක් වෙලාවට ලීඩ් එකෙන් තමයි ගන්නෙ. ඉතින් සුපුරුදු පරිදි ලීඩ් එකට ආවා ගෙදරට ඕන කරන බඩු ටිකක් ගන්න. මේ ටිකත් අරගෙන කෑමත් කන්න කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් එළියට යන්න චුට්ටක්. ඉතින් ඊට කරගෙන ඉස්සෙල්ලාම ඔන්න බඩු ටික ගන්න තමයි අපි ආවේ. ඉතින් අපි මේ ආව එළියට මේ සිටි එකේ අපි රත්න එකේ හිටියේ. ඉතින් එතනින් එළියට එනකොට මේ කරුවල වැටිලා හොඳටම මේ ඇතුළට යනකොට එළියයි එළියට එද්දි හොඳටම කළුවරයි. මේ දැන් 4:25යි වෙලාව. ඒ වුණාට හොඳටම කරුවලයි මේ මැදින් වහිනවා. හිම වැටිලා ඉවරයි. මේ දැන් වහිනවා. මොකද්ද අද හොඳ ලස්සන දවසක් ඒ වුණාට මේ මොකද උදේ ෂෝක් අද කියන්නේ මේ ස්නෝ කරලා දැන් නම් ඉතින් ස්නෝ කරන්නේ නැහැ වහිනවා මේ. ඉතින් අද කෙනෙක්ගේ බර්ත්ඩේ එක. ඉතින් ඒක හින්දා අපි යනවා දැන් කන්න. ඒ හින්දා අපි දැන් දවල්ට කන්න යනවා. ඇත්තටම අපිට වෙලා තියෙන්නේ මාර ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ සර්ප්‍රයිස් කරන්න විදිහක් නැහැ. මේ කියන්නේ හොරෙන් gift එකක්වත් කිසිම දෙයක් ගන්න විදිහක් නැහැ. මේ මොකද හැමතිස්සෙම එකටම ඉන්න නිසා එහෙම හරි අමාරුයි. ප්ලෑන් කරලා දෙයක් කරන්න. එළියට යන්න විදියක් නැහැ තනියෙන්. ඉතින් අද එහෙම පොඩි බඩු වගේක් ගන්නත් එක්ක ආවේ. ඉතින් සර්ප්‍රයිස් එකක් නෙමෙයි අන්තිමට බලමුනේ. හරි සර්ප්‍රයිස් එකක් දාන්න. සර්ප්‍රයිස් එකක් දාන්න මං සායි සර්ප්‍රයිස් දෙන්න ඊට පස්සේ සර්ප්‍රයිස් කරන්න ගිහින්. හරි අපි බලමු. මේ අපි දැන් යනවා කන්න කොහෙටද යන්නේ? අපි ඉන්දියන් රෙස්ටුරන්ට් එකකට යන්නේ. මං හරි කන්න ආසම දණක් කියන්නේ. කියන්නේ බුෆේ නෙමෙයි මේ නෝමල් අපිට කන්න බුෆේ කන්න කැමති නෑ මම මේ යන තැනට. මොකද මේකට ටාජ් එක අපි වෙනදත් යනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ හැබැයි මේකේ බුෆේ කන්න අපි යන්නේ නෑ. මොකද හේතුව බුෆේ එකට මම කැමති නෑ. ටාජ් එකේ බුෆේ එක මේක ඉච්චර රස නෑ නේ චූටි. එච්චර වැරයිටිස් උත් නැහැ. ඒක ලොකු දෙයක් නැහැ ඉතින්.
මේ බුෆේ කන්න යන වෙන එකක් තියෙනවා. මේක බිරියානි එකට අපි ආසයි. ඒ හින්දා තමයි අපි නෙමෙයි. මම මේ ඊට පස්සේ මෙයා ආසයි. ඒ කියන්නේ තව මේ නෑ ඒක රසයි. අතන බිරියානි එකක් බිරියානි රසයි. අර චිකන් වින්දාලු කියලා එකක් තියෙනවා. ඒකට මෙයා ආසයි. ඒ නිසා අපි පෙන්නන්න දැන් ගිහිල්ලා පෙන්නන්න කොහොමද කන්න ගන්න කියලා. ඒක වහලක් දන්නේ නැහැ නේද? මේ වහලා නෑ මම හිතන්නේ මම බැලුවා ඕපන් තියෙන්නේ. මේ සමහර ලාවට අන්තිම නෑ 4 ගානක් නේ. ඔව් නේ. ගන්නකොට එළුවන්නේ. මේ අපි එතෙන්ට ගිහිල්ලා බලමු මොනවද කන්න. ඉතින් අපිට අද දවස් දෙන්නටම නිවාඩුව. අපි කිව්වා නේද උදේ ඉඳන් අපි ගෙදර හිටියේ. ඉතින් දැන් දවසම ගෙදර හිටියේ ඔයාලට තියෙනවා විශේෂ දෙයක් කතාවක් කියන්නත් තියෙනවා. අපි තම්නෙල් එකෙත් ඒක දැම්මා. ඒ ගැනත් ඉස්සර කියනවා අවසානට කියන්නම් මේ ඉන්න අපිත් එක්ක නැන්දිලා අපි පෙන්නන්නම් ඒ ටිකත් නේ. යා. යා. අයියෝ වහිනව නේද? වැටෙනවා. හිම වැටෙනවා මේ හිම වැටෙන්නේ මේ වතුරත් උතුර වගේ. මේ අපි ඔන්න ආවා ෂොප් එකේ තියෙන කිට්ටුවට මේ වහිනවත් නෙමෙයි හිම වැටෙනවා ඒ වුණාට වහිනවා. හිම වැටෙනවා වතුර වගේ. වතුර වගේ. ඔකට ෆිනිෂ් වචනකුත් තියෙනවා සතා රන් හිතා කියලා. වැස්සත් එක්කම හිම වැටෙනවා. හයි. ඒ කතා ලුන්නා. අපි මේ නගම ඉන්නේ දැන්. යයි බඩගිනේ ඉන්න බැරි වෙන්නේ නැත නං ඈ. වෙලාව පාන. ඉතිබක් කෑවා. බසන් යා. මේක දින එකම අවුල තමයි මේ කොඩ කරලා ගොඩක් වෙලා ඉන්න ඕනේ කැම කෑවා. ඒ කියන්නේ මේ බඩගින්න උච්චතම අවස්ථාවක තමයි දෙන්නේ. කැම කන්නේ මේ මැංගුලසි එක ගත්තා දෙක එක නමුත් ඒක දැන් ඉවර වෙගෙන යනවා මේ කැම එක දෙනගත් කොළොම් ටයිම් එකක් ගන්න මං හිතන්නේ ඒගොල්ලෝ දෙන්න හැනේ කලින් කැම හදපුවා නෙමෙයි දෙන්නේ. ඒ වෙලාවට හදලානේ දෙන්නේ. අපි ඕඩර් කරාට පස්සේ ඕඩර් එක අරගෙන තමයි කැම එක හදන්නේ. ඉතින් ඒක හින්දා මේ ගන්න ටයිම් එක ටිකක් වැඩි. ඉතින් තාම නම් මොකේකට ගියාව වෙන මේ වෙනම කාලේදී අන්න බලන්න ඉන්නවා. බඩගිනි ඉන්න බැරුව ඉන්නේ මේ කැම එක. ආවොත් බඩගින්න වැඩි වෙනවා. මේ වෙනදලා අපි සාමාන්‍යයෙන් ඕඩර් කරන්නේ චිකන් වින්දාල එකයි බිරියානි එකයි. චිකන් වින්දාල එකේ ඉන්නේ රයිස් එකයි නාන් එකයි එක්කම අපි රයිස් ටික ගන්න නැතුව නාන්ම දෙකක් ගන්නවා. නාන් වැඩි ප්‍රගන්න දෙකක් හරි තුනක් හරි ඊට පස්සේ එකයි බිරියානි එකයි. මම බිරියානි එකක් ගන්නවා. අද පොඩ්ඩක් අපි චේන්ජ් කරා එක. මේ කියන්නේ හැමදාම එක ගන්න නිසා මට මේ හම්බෙන් වගේ හම්බුණා මේකේ තිබිලා මේ බීෆ් එකක්. ඒක නිසා අද බීෆ් කරි එකක් පොඩ්ඩක් රසපොම මේ තියන්න නෑ. ආවට පස්සේ තමයි බලන්න වෙන්නේ රසය තත්ති මොකක්ද වෙන්නේ කියලා. අපි ගන්නේ එක්ස්ට්‍රා හොට් කියලා ගන්න. එක්ස්ට්‍රා හොට් කිව්වට මේ සරලව නෑ මට. අපි මේක සරලව හදනවා. එකක් සැරට හදනවා. දෙකට මදි තව ටිකක් වැඩි වෙනවා. හොඳයි. අපි අද කොහොමද ඒක කියන්න අපි දන්නේ නැහැ. ඒනාවට පස්සේ තමයි බලන්න වෙන්නේ. මේ බලන්න බර්ත්ඩේ බොයිට විච්චද? කන්නත් නෑ අන්තිමේ කයියෝ. ඉතින් හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකට යාට පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න මම කලින් ප්ලෑන් කරලා තිබ්බේ.
ඉතින් මම යාළුවන්ටත් කිව්වා එන්න කියලා. ඒ වගේම තමයි මම එයාගේ කේක් එකත් කලින් ඕඩර් කරලා තිබ්බේ. ඉතින් අපි එළියට ගිහින් ගෙදර ආවට පස්සේ මම යාළුවොත් එක්ක එකතු වෙලා මෙන්න මේ විදිහට තමයි අපි ගෙදර ඩෙකොරේට් කරේ. ඉතින් ෆයිනල් සෙටප් එක මෙන්න මේ විදිහට තමයි ආවේ. ඉතින් හිතුව තරම් ලොකු දෙයක් කරගන්න බැරි වුණා. ඒ වුණාට මේ අපි පොඩියට හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ. බර්ත්ඩේ එක හිතාගෙන හරියනවද? Good morning ළමයි. වතුර ටිකක් දෙන්න නැද්ද දෙයිනේ? Happy birthday to you. හරි ඉතින් මේ මම සර්ප්‍රයිස් වුණා ගොඩක්. අපි සර්ප්‍රයිස් වුණා මොකද? ඉතින් නංගිට මල්ලිට ඔයාට තුන්දෙනාටම මේ ගොඩක් ස්තුතියි. මේ ගොඩක් දේවල් කරලා තිබුණාට. ඉතින් දැන් ඔයාලට කියන්න විශේෂ දෙයක් තියෙනවා කියලා අපි කිව්වනේ මේ වීඩියෝ එකේ thumbnail එකෙත් මම දැම්මා. ඒක කරන්න කලින් මම මේකෙන් මේක පෙන්නන්න හිතුවා. මේකෙන් ඉස්සෙල්ලා මේ හදලා ඊට පස්සේ මේ මම මේක මේ මම ගන්න බල හිටපු එකක්. තිබ්බ ලැප් එක මේ හાર્ඩ් එක ගිය ලංකාවට ගිය වෙලාවේ හાર્ඩ් එක ගියා ලැප් එකේ. ගිහිල්ලා තිබුණ කර්ම ඔක්කොම නැති වෙලා ගියා. ඒ ඉවරට ඉවරයි. රිකවර් කරගත්ත සෑහෙන දුරට. ඒ ලැප් එක තාම වැඩ ඒ වුණාට මේ මම මේක ගන්න අවශ්‍යතාවය තිබුණා. බ්ලැක් නේ. midnight black. හරි එහෙනම් මේක සෙටප් කරගන්නම් ටක් ගාලා. සෙටප් කරගෙන මේ පෙන්වන්න තියෙන දේ පෙන්වන්න. නේ එහෙම හොඳයිනේ. මොකද මේ ඉගෙනකින් පෙන්වන්න වැඩි මට හිතෙනවා මේකෙන් තමයි ඒක පෙන්වන්න ඕනේ කියලා. මොකද අපි දෙන්න මම අපි මැරි කරන්න කලින් පටන් ගත්ත අපේ
මගේ මං හිතන්නේ සාර්ථක අතිසාර්ථක වුණ පළවෙනි ව්‍යාපාරිකයොත් මං හිතන්නේ ඒක හරි. අපි දෙන්න අඳුරගත්තට පස්සේ කරපු පළවෙනි يعني මම මගේ ජීවිතෙත් මම පටන් ගත්ත සාර්ථකම පළවෙනි ව්‍යාපාරේ. එතකොට අපි දෙන්න සම්බන්ධ වුණාට පස්සේ ඒක තව ලොකු වැඩි දියුණු කරලා වැඩ ගොඩක් කරා. ඉතින් ඒකේ ඊළඟ අඩිය තමයි අද තිබ්බේ. ඉතින් ඒක ගැන පෙන්නන්න මම හිතනවා මේකෙන් පෙන්නන එක හොඳයි කියලා මගේ තියෙනකින් පෙන්නනට වැඩි. ඉතින් ඒක නිසා සෙටප් කරගෙන ටක් ගාලා මේ ඊටු ටික පෙන්නන්න. ටක් ගාලා. හරි ඔන්න මේක සෙටප් කරගත්තා. ඉස්සල්ලාම විස්තර චුට්ටක් කියලෙමනේ. ඉතින් අපේ ගොඩක් අය දන්නවා සහ සමහර අය දන්නේ නැහැ. අපේ මේන්ම බිස්නස් එක අපි ලංකාවේ ඉන්නකොට අපි ප්‍රධානම කරපු අපේ බිස්නස් එක තමයි මැටි මහත්තයා කියලා එක්ස්පෝර්ට් ක්වොලිටි එකේ රෙඩ් ක්ලේ ප්‍රොඩක්ට් තමයි අපි කරේ. එතකොට ඒකට කලින් අපි වෝටර් ෆිල්ටර්ස් වගේ අරන් ගොඩක් තියෙනවා. ඔක්කොම කියන්නේ නැහැ. නමුත් මේ අපි අද අලුතෙන් ලොන්ච් කරා e-commerce අපේ සයිට් එක Mr. Potter කියන බ්‍රෑන්ඩ් එක මැටි මහත්තයා කියන එක තමයි Mr. Potter මැටි මහත්තයා කියලා තමයි අපි දෙපැත්තෙන් යූස් කරනවා. එතකොට ඒ අපේ කලින් පේජ් එක තිබුණේ මැටි මහත්තයා කියන මැටි මහත්තයා කියන නම. ඊට පස්සේ අපි ඒක Mr. Potter කියන එකත් අපි ඒකට ඇඩ් කරා. එතකොට මේ දෙකත් එක්ක අපි Mr. Potter කියලා තමයි අපේ e-commerce සයිට් එක යන්නේ. ඉතින් ඒක අපේ වෙබ්සයිට් එක e-commerce සයිට් එක අද තමයි අපි ඉස්සෙල්ලාම ලොන්ච් කරේ. ඉතින් මේකේ ගොඩක් දේවල් ඇඩ් කරලා තියෙනවා මේකට. තව සහ මේකේ ගොඩක් ලොකු ඉම්ප්‍රූව්මන්ට්ස් අපි ඉස්සරහට එන්න තියෙනවා. ඉතින් අලුතෙන් අපිට මට හම්බ වුණ ටැග් එකෙන් ඉස්සෙල්ලාම බලන්න යන්නේ ඒක. ඔයාලට පෙන්වන්න යන්නේ ඒක. Then a critical decision. We strategically paused to lay a strong modern foundation, to break the traditional barrier of quality and consistency. Now the waiting is over. The foundation is set. It is time to truly bloom. We are redefining the pottery art and industry in Sri Lanka. Unmatched products built on an unbreakable promise of quality. Prepare to witness the amazing artistry. The new era of Sri Lankan pottery is here. රයිට්. ඉතින් ඔන්න ඕක තමයි අපේ සයිට් එක. ඉතින් මේකට ඉස්සල්ලාම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ කාටද? ප්‍රශාන්තට. මොකද අපේ වෙබ් ඩිසයිනර්. ඉතින් එයා තමයි මේකට ලොකු කර ගැහුවේ එයා තමා. ඉතින් දැන් සෑහෙන ලොකු මහන්සියක් වුණා. ලොකු මහන්සියක් වුණා. ඉතින් අපි අවුරුදු 3ක විතර ලොකු කාලයක ප්‍රතිඵලයක් තමයි අද අපිට මෙහෙම එළියට දාන්න පුළුවන් වුණේ. ඉතින් ඒ කියන්නේ අද ලොකු සතුටක් තියෙනවා අද උපන්දිනයේ දවසේ මේක එළියට දාගන්න පුළුවන් වුණ එක ගැන. ඒ වගේම මේක මේ එළියට දාන එක තුල තව වැඩ ගොඩක් තියෙනවා අපේ ඉස්සරහට එන්න. ඉතින් ඔයාලට දැන් බලන්න පුළුවන් ගිහිල්ලා අපේ සයිට් එක බලලා ඒ හරහා ඔයාලට ඕඩර් කරන්න ඕන නම් ඕඩර් කරන්න පුළුවන් දේවල්
ඉතින් මේ අවස්ථාව තියෙනවා. සමහර පොඩි තැන්වල පොඩි ගැටලු ඇති. ඒවා निराකරණය කරන ගමන් ඉන්නේ. මොකද 100%ක්ම වැඩ ඉවර නැහැ. තාම 90ක් විතර වගේ තමයි 110ක් විතර වැඩ තියෙනවා වැඩ කොටසක් කරන්න. ඉතින් ඒ දේවල් ටික ටික කරගෙන යනවා. ඉතින් දැන් ඔයාලට මේක ගැන බලන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඉතින් මේකට සහයෝගය දුන්න අනිත් හැමෝටමත් ගොඩක් ස්තුතියි. වැඩ ගොඩක් කරා. වැඩ ගොඩක් තුල තමයි මෙතෙන්ට අපි අරගෙන ආවේ. ඉතින් හොඳ ආරම්භයක් නැවත වතාවක් ජනවාරි වෙලත් තියෙනවා තව ලොකු දෙයක් මේ වගේම මේකත් එක්ක සම්බන්ධ වෙච්ච තව දෙයක් ජනවාරි වල අපි එළියට දාන්න ප්ලෑන් කරගෙන ඉන්නේ. අපි ඒතකොට ඒක නත් කියන්නම්. ඉතින් අපිත් එක්ක ඉන්න දිගටමනේ ලොකු දේවල් ගොඩක් තියෙනවා. හරි එහෙනම් අපි අද නතර වෙමු. මොනවද කියන්න දෙනවද? නෑ නේද? ඉතින් බර්ත්ඩේ එක දවස් මේක ලොන්ච් කරන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුනේ. රයිට් ඉතින් ඔයාලට අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ මේ පෙන්නපු සයිට් එක ගැන සම්බන්ධ කරගන්න ඔයාලට පුළුවන් Instagram එක, Facebook එක, TikTok එක, ඊට පස්සේ අපේ සයිට් එක, WhatsApp එක පැය 24ම තියෙනවා. ඔයාලට ඕන වෙලාවක chat කරන්න පුළුවන්. ඕන වෙලාවක ඔයාලට chat කරලා අපේ තියෙන product ගැන හැම දෙයක්ම ඕන දෙයක් ඔයාලට අහලා දැනගන්න පුළුවන්. මම වැරැටි එකක් මුකුත් කිව්වේ නෑ මෙතන. මොකද මේ වෙලාවේ විශේෂම දෙයක් අපි මෙතන ආරම්භ කරා මේ සයිට් එකත් එක්කන්. ඒ ගැන අපි ඉස්සරහට කියන්නම්. උදාහරණ එක්කම්ම පෙන්නන්නම්. දැම්ම ඒ ගැන විස්තර නොකිය. ගිහින් විස්තර බලන්න අපේ සයිට් වලට. ඉතින් check කරන්න. mrpotter.lk තමයි අපේ සයිට් එක. මෙටි මහත්තයා කියලා වැහුවත් ඔයාලට හොයාගන්න පුළුවන්. right. එහෙනම් අපි අද නතර වෙන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.